මේ මිනිසුන්ට අතින් පයින් ගහනවට වඩා පින්වතුනි හිතක් රිද්දවන එකේ අකුසල් වැඩි. හිත රිද්දවන්න එපා. මේ ලෝකේ දානයන් අතර ධර්ම දානෙම අග්‍ර වෙන්නේ ඇයි? පින්වතුනි ඔබ දෙන සියලු සිව්පසය චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස ඔක්කොම දෙන්නේ ඇඟට. මේ බණපදේ දෙන්නේ කොහෙටද? හිතට. ඒ නිසා ධර්ම දානෙ අග්‍රයි. හිතක් සුවපත් කරවනවා. හිතක් ශක්තිමත් කරවනවා. ඔයාලා කැමති නම් මේ පින රැස් කරගන්න වැටිච්ච මිනිස්සුෙකුට දෙන්න හයිය. වැටිච්ච මිනිස්සයා පාගන්න එපා. කෙනෙක්ගේ හිත රිද්දුනාට පස්සේ තව කීව රිද්දන්න එපා ඒ හිත. සතුරේකට උනත් අපිට සතුරුකම් කරන මිනිසෙක් උනත් කඳුළු සලාගෙන ඉද්දී ඒ මිනිසයාගේ හිත හදන්න පුළුවන් මනුස්සකමක් අපිට තියෙන්න ඕන. හතුරුකම වෙනම වැඩක්. නමුත් මේ මිනිසයා කරදරයටපත් වෙලා. කවදාවත් මිනිසෙකුට කරදරයක් වුණාම යසයි උණ්ඩ කියලා කියන්න එපා. අපිට මොනව වේද?